අද අපිට මෛත්‍රී පාදචාරිකාවේ අපේ වැඩම කරන තායිලන්ත ජාතික ලාවුස් ජාතික බුරුම ජාතිකයේ පින්වන්ත ලංකාවේ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාට අපූර්ව ගිලම්පස දානයක් දෙන්න ලැබෙනවා. ඉතින් ඔබ දන්නවා මම ජංගම ගිලම්පස දන්සලක් වෙනමම ෆ්‍රීසර් ට්‍රක් එකක් ලෑස්ති කරලා ඒ වෙනුවෙන්ම මගේ මුළු කාලයම කැප කරලා සැදී පැහැදී බොහොම ගෞරවයෙන් මේ දානේ පූජා කරමින් යනවා. අපේ පින්වත් කෝවිදාසන් අම්මගේ ගෙදර එතුමියගේ හෝටලේ තමයි අද ස්වාමීන් වහන්සේලාට අපි පළතුරු යුස දෙලුම් ඊට පස්සේ දොඩම් තේ කෝපි ආදී මේ බොහෝ ගිලන්පස සූදානම් කරන්න මේ භූමිය තමයි තෝරගත්තේ. ඉතින් අපි අපේ දන්සැලෙන් සියල්ල සකස් කරනවා. හැබැයි අපිට පිරිසිදු භූමියක් ඕනේ. ඒ භූමියෙන් අපිට අවශ්‍ය ස්වාමීන් වහන්සේලාට මූලික ඒ වමනා වැසිකිලි කැසිකිලි පහසුකම් ආදී සියල්ල එපෑ. ඉතින් ඒතර ඔබ දන්නවා මේ උතුරු පළාතේ අපි වැඩම කරනකොට දැන් මේ ඉන්නේ යාපනයේ චාවකච්චේරිය. එතකොට මේ යාපනයේ චාවකච්චේරිය ප්‍රදේශයේ අපිට ගෞරවයෙන් මේ කටයුතු ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සිද්ධ කරන්න ඔබට හිතෙනවා ඇති බොහෝ අභියෝග තියෙනවා කියලා. ඇත්තරම පින්වත්නි මේ වගේ ශ්‍රී ලාංකික පිරිස මේ වගේ පින්වත් දමිළ ඇත්තන් අපේ රටේ ඉන්නකම් අපිට කවදාකවත් ඒක අභියෝගයක් වෙන්නේ නැහැ. ඉතින් කොවිදාසන් අම්මා හරියම ගෞරවයෙන් අද දවසේ අපූර්ව වැඩක් කළා. මේ ආරාධනාව සතියකට විතර උඩදී ඇවිල්ලා අම්මලට කියනවා. එතකොට මෙහෙම ස්වාමීන් වහන්සේලා වඩිනවා මේ විදිහට ගිලම්පස ගන්න අවස්ථාවක් මෙතන ඉඩ දෙන්න කියලා. ඒකට අම්මලාගේ හිතට ආපු සතුටට ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේලාට gift එකක් මොන හරි ලෑස්ති කරන්න ඕනේ කියලා හිතලා මේ අපිට බුදුරජාණන් වහන්සේව දෙන්න ඕනේ කියලා හිතාගෙන ඒගොල්ලෝ මේ බෝධින් වහන්සේ නමක් රෝපණය කරලා මෙතෙන්ට අපි ඇවිල්ලා වැළඳුවා කියන එක අපිට මතක හිටින්න අපේ තැනක මේක අපිට රෝපණය කරන්න කියලා. ඒකේ අනිත් පැත්ත එයාලා මේ ලස්සන පොල් පැලයක් ලෑස්ති කරලා තියෙනවා පිත්තල පැන්කෙන්ඩියක් එක්ක. එයාලට අපි වැඩි එක මතක් වෙන්න මෙතන ඒ පොල් පැලේ හිටවලා අපේ අතින්ම ඒකට පැන් ටික දාන්න කියලා. ඒක හරිම ලස්සන මේ සිතුවිලි ටිකක්. අපිට මතක හිටින් මේක අපි ඒක කුරුන්දී රෝපණය කරනවා. මල් දාලා අනිවාර්යෙන් අරගෙන කුරුන්දිය විශේෂයෙන් කුරුන්දිය අපි රෝපණය කරලා මේක සතහනක් හැදෙනවා දාන්න. මේ චාරිකාවේ මෛත්‍රී පාදචාරිකාවේ සම්බන්ධය අපි බලාපොරොත්තු වෙන ලෝක සාමයෙන් අපි නිකිනකාගේ අතර තියෙන සුහදත්වය. සන්නස කියන ටික අම්මට තේරුම් කරලා දෙන්න. ඒ නිසා අපිට මේක බොහොම මේ අපි කැමතිත් ඒකට දෙමළෙන් කියන්න ඔක කියන එක. උඩ මරදෙල්ල ඉඳලා නාටි කරනවා න්‍යාපාරතම දෙදිගල. ඔය සාමේ බලාපොරොත්තු ඉලක්කම මේ අඟ එල්ලම දෙවි. මම මේ මෙඩිටේෂන් මන් කියලා කිව්වට පස්සේ මෙහෙම කරගත්තා. හරිම සතුටට. මෙත්තා කරුණා අපි මෛත්‍රී කරුණාවෙන් තමයි මේ කටයුතු කරන්නේ. අපි ඔක්කොම මිනිස්සු කියන හැඟීමෙන් අපි හැමෝටම උදව් කර යුතුයි, එකතු වෙ යුතුයි. අපි අතර එහෙම මේ මොකුත් නැහැ. ඒක එහෙනම් මෙහාට ගේන්න තමයි අපිට ඕන වුණා. මෛත්‍රිය කරුණාව මුළු ලෝකෙටම මුළු ලෝකෙම වෛර නිසානේ බෙදෙන්නේ. ඒක නොවේවා කියලා ප්‍රාර්ථනා තමයි අපි තියෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම ගොඩක් සතුටු වෙනවා ඔයාලගේ තෑග්ගට. පරිසුගන්ධ එල්ලහරින් දේ සම්බන්ධ කරන්නේ. මේ අපිට අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ හා සමානයි. අපේ භගවා තමයි අපිට ඒගොල්ලෝ gift එක දෙන්නේ කියලා කියන්නේ. එහෙනම් අපි පිළි මොකක් හරි සජ්ජායනයක් කරන අතරේ සම්පීතිය විවජ්ජන්තු කියමු. ඒ අතරේ මෙයා අම්මලා ශක්තියට දෙන්න මේ පිළිම කියන වෙලාවේ දෙන්න කියලා. පටන් ගන්න. ඔව් හිට ගමනේ.
සම්භීවජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවන්තරායෝ සුඛී දීඝායුකෝ භව බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධ වැඩිනේ තම් බුද්ධාන ශාසනං සාදු 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 මේ බුද්ධ බලපත්තා පච්චේකානං ච යම් බලං අරහන්තානං ච තේජේන රක්ඛම් බන්දාමි සබ්බසෝ සාදු සාදු තාත්තට පින් අනුමෝදන් වේවා. ඇගේ අතින්ම ස්වාමීන් වහන්සේලාට ගිලන්පස සඳහා ඒ පිරිසිදු පැන් ඒ ඇත්තොම කෝල් කරලා මේ විදිහට පූජා කරනවා. ගිලන්පස ටික සකස් කරනකොට ඒ ගිලන්පසට එයාට ඕනුණා මේ සීත කරපු වතුර බෝතල් පූජා කරන්න ගිලන්පස වෙනුවෙන්. බලන්න එයාලගේ අතින්ම හදන ගිලන්පසයකට පැන් පූජා කරා. ඔබ හිතන්න මේවා පින් නෙමෙයිද? මේ කුසලය මේ ඒ හිත ඇතුලේ ඇතිවෙන ඒ චේතනාව ඔවුන්ට සසරේ බොහෝ සැප පිණිස හේතු වෙන්නේ නැද්ද? සතුටින් ඒ හැමදේම කරන්නේ. මට හැමතිස්සෙම කියනවා රොම්බ සන්තෝෂම් කියලා. ඒ සතුට නෙමෙයිද අපිට මේ රටේ ඕනේ? ඒ සැනසීම නෙමෙයිද අපිට ඕනේ රටේ? අපි බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයිද? මෛත්‍රී පාදචාරිකාවේ වැඩම කරන ස්වාමීන් වහන්සේලා මේ විදිහට පාදචාරිකාවක වඩිද්දි පින්වත්නි බොහෝ දෙනා ඇහුවා. ඔයා මොනවද ඔය විකාර වැඩ බස්තියක් මොකටද පයින් යන්නේ කියලා. ස්වාමීන් වහන්සේලා බස් එකේ හරි වාහනයක හරි උන්වහන්සේලා කොළඹ ඉඳලා ගිහිල්ලා යාපනයෙන් බැහැලා නාගදීපේ වැන්දනම් මේ අම්මලට මේ වගේ පිනක් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔබ හිතන්න උන්වහන්සේලා පයින් වැඩම කරනකොට උන්වහන්සේලා වෙනුවෙන් අපෝපස්ථාන කරලා පින් රැස් කරගන්නේ සිංහල බෞද්ධය විතරක් නෙමෙයි. මේ වගේ දමිළ ක්‍රිස්තියන් කතෝලික බොහෝ දෙනා අපිට මේ ගමනේදී හම්බුණා. ඒ බොහෝ දෙනා මේ ගමනේදී හරිම මෛත්‍රී සහගත උදව් උපකාර කළා. ඔබ හැම දිනාටම අනුමෝදන් වෙන්න කියලා ආශිර්වාද කරනවා. ඒ ඇත්තෝ ඒ කරපු අපූර්ව පින්කම් සියල්ලම